ජනාධිපතිතුමා දිනයක් කියන්නේ මෙන්න මේ ආවල් දවස එනකොට මේ කොරෝනා වසංගතය මේ රටෙන් තුරන් කරනවා බැරි නම් කරගන්න පුළුවන් කෙනෙකුට බාර දීලා මම යනවා කියලා කියන්නේ. රට ඇරලා තියෙනකොට විපක්ෂය කෑ ගහනවා. රට වහනකොට විපක්ෂය කෑ ගහනවා. රට අරින්න. ආණ්ඩුවට ලංකාවට එවන විදේශ විනිමය එක මාසයක් නතර කරන්න එයාට තීරණය ගන්න පුළුවන්. එයාට තීරණය ගන්න පුළුවන් මේ ලංකාවේ ඉන්න තමන්ගේ දරුපවුල් මොනවා හරි කාලා කොහොම හරි ඉන්න අපි මාසයක් ලංකාවට විදේශ විනිමය වන්නේ නැහැ. අපි මාස දෙකක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා. මාස 3ක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන නෑ මේක ඇතුළේ මාසෙත් තිස්සේ දාලා හිටියා. බලන් හිටියේ මේවා. දහස් ගණනින් කොළඹට ඇවිල්ලා උඹලගේ මාලිගා වටල්ලට දිනය ඇඳි වැඩි ඈතක නෙවෙයි කියන කාරණේ මේකගේ ඉස්සරහා අද අපි ප්‍රකාශ කරනවා. ආරාධනා කරන රට පුරාම ඉන්න හැම කෙනෙකුටම පුළුවන් නම් කොන්ද කෙලින් තියාගෙන එන්න. ජීවිතේ මුළු රටම ඒක තමයි වෙන්නේ. දෙන්න කරන්න දියත වෙනට කොළඹ Tamanට හැකි සෑම තැනකට එන්නේ කියලා විචාරය ඉල්ලා දේශපාලන කාරණේ පැත්තක තියලා කරුවා මතුමනි මේ අවස්ථාවේ අපි පක්ෂයක් විදිහට අපිට කළ හැකි උපරිම සහයෝගය මේ ජනතාව වෙනුවෙන් ලබා දෙන්නත් ඔබ ගන්න ක්‍රියාවලියට දායක වෙන්නත් අපි කටයුතු කරනවා. මම දන්නේ විශාල පිරිසක් මේ වෙනකොට ආපදාවට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ආණ්ඩුවක් විදිහට ඔබ තමුන්නාන්සේලා නිසි ක්‍රියාමාර්ග ගනී කියලා. අද මේ වෙනකොට හරිමනම් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතුරු ඉන්නෝනේ ගම්මල දැන්. විපක්ෂෙත් එහෙමයි. දැන් බිස්නස් කමිටු එක හම්බ වෙනවා කියලා තියෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාම ආපදා තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා තීන්දුව කරන්න. ඉතින් මම හිතන්නේ ගල් සභාපතිතුමා පාර්ලිමේන්තුව කල් තියලා හරි මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරු ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිවරු ගම්වලට යවන්න. පිට පටලවලා ඒ බර නිලධාරීන්ට විතරක් දීලා ඉන්න එපා. දෙයින්ද ඔබ තමුන්නාන්සේලා මේ කාරණේදී පාර්ලිමේන්තුව කල් තියලා හරි ගල් සභාපතිතුමා අද මේ මැති ඇමතුරු ටික ගම්වලට යවන්න දැන්වත්. නැත්නම් වතුර බැසාර පස්සේ ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ගිහිල්ලා මිනිසුන්ට ඕනේ කෑම් බීම ටික දීලා උදව් උපකාර ටික කරලා වගාහානි අවබෝධ කරගෙන කටයුතු කරන්න. ඒ වගේම මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම රජ නිලධාරීන් බිම් මට්ටමේ ප්‍රාදේශීය ලේකම්තුමාලා, දිසාපතිතුමාලා, ග්‍රාම සේවක මහත්තුරු, සමුදු නිලධාරීන්, කෘෂි වගේම ප්‍රාදේශීය ලේකම්තුමාලා, ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු සියලු දෙනාම මේ ආපදාවට ලක්වෙච්ච අයගේ ජීවිත බේරගන්න, දේපොළ බේරගන්න ගන්නා උත්සාහය පිළිබඳව අපි අගය කළ යුතුයි වගේම ඔවුන්ව මේ අවස්ථාවේ තාමත් ගෞරවයෙන් මතක් කළ යුතුයි.